හෙලෝ කොහොමද ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න ඉතින් අදත් මම ඩේලොග් එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අද දවසේම කොහොමද මගේ ගෙවෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම ඔයාලට කියනවා මගේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින්වත් ආදරණීය මම ඔයාලට මතක් කරනවා. ඉතින් උදේම නැගිට්ටම මම පුරුදුලා හිටිය වතුර වීදුරුවක් බොන්න. දැන් ඉතින් ඒක දිගට මම කරගෙන යනවා. ඉතින් වතුර වීදුරුවක් බීලා මේ දවස්වල පුදුම තරම් රසණයක් තියෙන්නේ. ඉතින් කොච්චර වතුර බිව්වත් තිබහ යන්නේ නැහැ. ඉතින් උදේ පාන්දර මම හොඳ වතුර වීදුරුවක් බීලා තමයි දවසේ පටන් ගන්නෙ. ඉතින් ඉස්සෙල්ලාම බබාට මොන්ටිසෝරි ගෙනියන්නත් එක්කම මම කඩල තැම්බෙන තිබ්බා. ඉතින් දැන් කඩල ටික තැම්බෙන ගමන් තමයි තියෙන්නේ. ඉක්මනට තැම්බුණා මොකද මම ගොඩක් රෑ වෙලා ට්‍රැවල් කියන්නේ ගොඩක් වේලාසලින් පෙගෙන දැම්මා. දැන් නම් හොඳටම තැම්බිලා තියෙන්නේ. දැන් මම හදන්නේ මේකට තෙම්පරාදු කරගන්න. අර නිකන් කනවට වැඩිය රසයි තෙම්පරාදු කරලා කනකොට. ඉතින් මම දැන් ඒකට තෙම්පරාදුවට අවශ්‍ය කරන දේවල් ටික තමයි මම ඔය ටක් ගාලා කපාගන්නේ. ලුණු, රම්පේ, කරපිංචා, සුදු ලුණු ඒ ටික ඉතින් මම ටක් ගාලා කපා ගත්තා. අපේ බබා නම් හරිම අකමැති කෑමක් තමයි කඩල, කෝප්පි වගේ දාන්න යට කොහොමවත්ම කවා ගන්න බෑ. ඉතින් මොන්ටිසෝරියෙන් අර දෙන මෙනු එකට ඉතින් ගෙනියන්න ඕන. එයා ඇත්තට මම උදේට හදලා දුන්නට වැඩක් නැහැ. එයා අර කැම ටික අරන් එනවා. අපි කන්න දේවල් කොහොම යවුවත් එයා කන්නේ නැහැ. ඉතින් ඉස්කෝලෙන් කියන විදියට අපි යවන්න ඕනේනේ. ඉතින් මම දැන් ඉතින් ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. දැන් හොඳට තෙම්පරාදුලා තියෙනවා. කෑලි මිරිස් චුට්ටක් තමයි දාගන්නේ බබාට නැත්තම් සැර වැඩිනොත් එයා කන්නේ නැහැ. ඔන්න විදියට තමයි ඉතින් කඩල ටික තෙම්පරාදු කරගත්තම තියෙන්නේ. දැන් මේක කන්න තමයි තියෙන්නේ. ඉතින් උදේට කාලා මම නිදලට ගාන ගත්තා. ඉතින් මොකද ගොඩක් කවුරුත් නිදලට ගාන නම් රස්න වැඩි හින්දා ඉතින් අපේ මිදුලට හොඳට අවු ගත්තා. දැන් මම අපේ ගෙවල් වලට යන පාරත නාටුවා ගන්න ඉස්සෙල්ලම ඊට වතුපාගෙන නිදලට පොඩ්ඩක් ගාලා පුකා ගත්තා. ඊට පස්සේ ඉතින් නිදලට කරගෙන මම වෑවරයක් බොන්න තමයි හදන්නේ. ගෙදර ගිහින් වෑවරයක් තිබුණා. අපි ඒක කඩාගත්තා අම්මයි ඉතින් යාට එකක් දුන්නා මම එකක් අරගත්තා. ඒකත් බීලා මම රෙදි ටිකක් තිබුණේ හොදා ගන්න. රෙදි ටිකත් හොදාගත්ත ටක් ගාලා. මොකද හොඳට අවුව තියෙනවා ඉතින් හවස වේලුවොත් දැන් රෙදි වේලෙනවා. මොකද අවුව ටිකක් හොඳට අවුව තියෙනවනේ. මගේ වැඩ ටික දැන් ඉවරයි. දැන් මිදුලතු ගාලා රෙදි හොදලා ඒ වැඩ ටික ඔක්කොම කරා. දැන් තියෙන්නේ දැන් වෙලාව උදේ 10:47යි වෙලාව. ඉතින් මම ඒ වැඩ ටික කරලා ඉවරයි. දැන් මම හදන්නේ මගේ මූණට පැක් එකක් දාන්න. ස්ක්‍රබ් එකයි පැක් එකයි. මම සතියේ දවස් දෙකක් අනිවාර්යයෙන් මේ පැක් එක දානවා. ඉතින් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් දන්නවා ඉතින් මම දාන්නේ මොනවද කෝපි පැක් එක තමයි. ඒක මම අවුරුද්දක් තිස්සේ කරගෙන යන එකක්. ඒක ඇත්තටම හොඳ රිසල්ට් ගන්න පුළුවන් නිසා තමයි මම ඒක කරන්නේ. කොහොරියන කුරුල්ලා එහෙම මේ ඒකට නැති වෙනවා. ඉතින් අපි පැක් එක දාලා බලමු. ඉතින් ස්ක්‍රබ් එක දාන්න මම ඉස්සෙල්ලාම කෝපි දාන්න ඒක හොඳට මූණේ ඇප්ලයි කරාම අර හීරෙන්නේ නැතිව තමයි එන්නේ. ගොඩක් අර දියාරුවට ගන්න හොඳ කොමාරිකා කෑල්ලකින් අර මූණේ අතුල් මේ ගා ගන්න තියනවා නම් හොඳයි. එතකොට අර සීනි කැටවලට මූණ හීරෙන්නේ නැහැ. ඉතින් මම නම් ඔන්න මට කොමාරිකා කෑල්ලක් හොයාගන්න තිබුණ නැති නිසා මම අතින්ම ඔන්න විදියට ස්ක්‍රබ් එක කරගත්තා. දාගන්න. අයියහන්නේ. දැන් ඉතින් පැක් එක දාන්න තමයි හදන්නේ. මම පැක් එකට දාගන්නවා මොනවද මේ සුදු හඳුන් දාගන්නවා. සුදු හඳුන් දාන්න මම ගොඩක් දානවා මොකද මේ මම මුළු ඇඟටම කරන නිසා. සුදු හඳුන් දාගන්නවා. වෙනි වැල් කැටකුරු දාගන්න ඕනේ. ඒකට හැන්දක් ඕන.
වෙනිවලට කුඩු කස්තුරි කහ ගැහඳක් තියෙන කස්තුරි කහ දානවා. ඊට පස්සේ මේකේ තියෙන රත් හඳුන්. මේකට මේ කඩල පිටිත් දානවා නම් හොඳයි. මගේ ළඟ මේ වෙලාවේ කඩල පිටි නැහැ. ඒ නිසා ඉතින් මම මේ ටිකෙන් තමයි කරන්නේ. රත් හඳුන්. ඊට පස්සේ යෝගට් දාගන්නවා. යෝගට් දාගන්නවා. ඊපස්සේ දහි කෑල්ලක් මිරික ගන්නවා. මේ පැණි ටිකක් දානවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම පැක් එක හදාගන්නේ. යෝගට් එක යට මිදලා මේ බබා කාලේ ඉතුරු ටික තමයි මම තියාගත්තේ. යෝගට් එකක් ගෙනල්ලා බබත් එක්ක තියාගන්න බෑ මේ අතින් තමයි ඉතින් ගන්න වෙන්නේ මේක. ඔන්න දැන් ඉතින් ස්ක්‍රබ් එකක් කරලා ඉවරයි. මේ අර ස්ක්‍රබ් එක කරාට පස්සේ නිකන් අර මූණ කලින් තිබුණු රැඩි අර හරි අමුතු ප්‍රේමක් තියෙනවා. අර ස්ක්‍රබ් එක කරලා හේතුවට පස්සේ දැන් ඉතින් පැක් එක දාන්න තමයි හදන්නේ. හදන්නේ නෙමෙයි පැක් එක දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ දවස්වල පුදුම රස්නයක් තමයි තියෙන්නේ. අපේ පැත්තට නම් වතුරක් කපනවා. රස්නේ කියන්නේ පෑන් එක දාගෙන ඉඳියත් පෑන් එකකින් එන අමුතු රස්නයක්. එළියේ ඉන්නත් බෑ, ගේ ඇතුළේ ඉන්නත් බෑ. මාරම රස්නයක්. ඉතින් ළමයි ඔයගොල්ලෝ හොඳට වතුර බොන්න. මොකද අර වෙනද වගේ පායන පෑවිල්ලක් නෙවෙයි. ඇත්තටම මේක පුදුම තරම් රස්නයක්. ඉතින් මම කියන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා. ඉතින් මම නිකමට ඉතින් කිව්වා. ඔන්න ඉතින් මම ස්ක්‍රබ් එක විනාඩි 10ක් තියාගත්තා. පැක් එක විනාඩි 20ක් 25ක් විතර තියාගත්තා. මේකේ ගොඩක් වෙලා තියාගන්න ඕනි පැක් එක. මොකද ඒක හොඳට අපේ හැමට උරා ගන්න ඕන. ඉතින් මම ඒකත් විනාඩි 20ක් 25ක් විතර තියාගෙන ඉඳලා මේ ඊට පස්සේ මම ඔය හදන්නේ මූණේ තියෙන අර නහයේ නිකට තියෙන බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගන්න. ඒකට මම පාවිච්චි කරන්නේ අර ෆොරෙවර් එකේ අර පැකට් එකේ එන එක තියෙන්නේ. ඒක මේ ඇත්තට මේක මාරම හොඳයි. මට වෙලාවේ ටිෂු කරලා තිබුණ නැහැ. ඉතින් මම අර සර්වියට් තමයි මට තිබුණේ හොයාගන්න. මම ඒක අලවගෙන තියාගත්තා. ඕකත් මම විනාඩි 30ක් විතර තියාගෙන හිටියා. මොකද මේ ඕක හොඳට වේලෙනකොට අර මූණේ තියෙන මේ බ්ලැක් හෙඩ්ස් ඒ සේරම එනවා. ඉතින් ඕක නම් හොඳම. ඉතින් ඔයාලා දන්නවා. ඉතින් මම කියන්න ඕනේ නැහැ. මම ඔයාලට කියනවනේ. ඇත්තටම මම කරන දේවල් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මගේ ඇත්ත ජීවිත විදිය තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මම මේ ටිකත් ඔක්කොම කරගෙන දැන් මම හදන්නේ තේ එකක් බොන්න. අපේ හස්බන්ඩ් ආව වැඩට ගිහිල්ලා තේ බොන්න. ඉතින් මම එයාටයි අපි දෙන්නටම තේ හදාගෙන ඒකත් බීලි ඉවර වෙලා. ඉතින් මම ඔයාලට අද අපේ බ්ලොග්ස් එකේ පෙන්නනවා. වචන පොඩ්ඩක් එහෙම වුණාට ගණන් ගන්න එපා. අපි යනවාද ගමනක්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි කොහෙද යන්නේ කියලා බලන්න. ඉතින් දැන් අපි මේ යන්න හදන්නේ ළමයි පෙහෙරහේනි පන්සලට. හවස් වරුව හස්බන්ඩ් නිවාඩුවේ හවස් වරුව. ඉතින් අපි නිකන් ඉන්නේ අපි හිතුවා යමු කියලා. අනේ ළමයි අපේ හස්බන්ඩ් වීඩියෝ එකට එන්න කැමති නැහැ. එයා කියන වීඩියෝ එකට එයා පෙන්නනවත් එයා දානවත් එපා කියලා. ඉතින් එයාගේ කැමැත්තට ගරු කරන්න ඕන නිසා මම ඉතින් වීඩියෝ එකට එයාව ගන්නෙ නැහැ. ගන්න නැහැ කියලා වීඩියෝ කරනවත් එන්නේ නැහැ. ඉතින් සමහරක් අය ඉන්නවා ඉතින් වීඩියෝ වලට එන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් තමයි ඉතින් මටත් ඉන්නේ. ඉතින් යම් කිසි දවසක හරි යා මගේ වීඩියෝ වලට එන්නේ. මොකද්ද දාගෙන තියෙන සෙරප්පු දෙක? ඉතින් මම අපිට යන ගමන් තමයි ඉන්නේ. බබාට නිදිමත වෙලා යා එහෙමම නිදාගත්තා. හොඳටම නිදාගත්තා. මම නිදාගන්න දුන්නා. ඉතින් මම ඉසෝර කියලා එයාට මහන්සි වෙනවා. ඉතින් ටික දෙයක් යද්දී මම කියන්නේ අවදි වුණේම නැහැ. ඊට පස්සේ මම බලෙන් අවදි කරලා නැගිටව ගත්තා. මොකද පන්සලට ළඟ හින්දා නැත්තම් ඒ කිට්ටුව දිහා අඬන ගන්න නිසා රන් කරලා අවදි කරා. ඒත් එයා සීට් එක උඩ නිදාගන්නවා. ඊට පස්සේ ඉතින් බලන්නකො මට වෙච්ච වැඩේ.
ඇත්තටම මම බැලුවේ නෑ බබා දාගෙන ආපු සිරිප්පු දෙක. මට බලන්න ඕන. සිරිප්පු දෙකකින් වර්ග දෙකකින් සිරිප්පු දෙක දාගෙන ආවිත් තියෙනවා. පිස්සුව වගේ වෙලාවක පාසල යනකොට පුදුම නිස්කලංකයක් පන්සලේ තියෙන්නේ. ඇත්තටම මාර සැනසීමක් හිතට එන්නේ මේ පන්සලට මේ වගේ නිදහසක් තියෙද්දි. ඉතින් අපි ගොඩාක් වෙලා හිටියා. බබාට ලයින් ගාවට එන්න ගොම් ෆොටෝ එකක් ගහන්න. එයා ඇත්තටම බය වුණා. එයා හිතුවා මේ ඇත්ත ලයින් කෙනෙක් කියලා. ඉතින් තාත්තා ගාව තියලා තමයි ඊට පස්සේ ෆොටෝ එකක් ගැහුවේ. ඉතින් ලස්සන බුදු පිළිමයක් තියෙනවා. මේක ওই ෆෝන් එකෙන් පේන්න වැඩිය ගොඩාක් උසයි. ඒ කියන්නේ මාරම ලස්සනයි එක. මේ විලේ ඉන්නවා ලොකු මාළු ගොඩක්. කියන්නේ මාරම ලොකුයි මාළු. ඉතින් අපි ඊට පස්සේ කංගුම් දැම්ම මාළුන්ට. ඒගොල්ලෝ පොකුර පිටින් ඇවිල්ලා මේ කංගුම් කෑවත් හරිම ලස්සනයි. ඒක ඔය ෆෝන් එකෙන් පේනවට වැඩිය හරිම ලස්සනට මේ මාළු පොකුර පිටින් එනවා ලොකු මාළුවෝ ඉන්නේ. ඉතින් ඊට පස්සේ ගොඩක් හවස වුණා. අපි ගොඩාක් වෙලා හිටියේ පන්සලේ සෙනගත් නැහැ. හරිම නිදහසේ ඉන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් කරලා ඉතින් මම මල් ටික හදලා මල් පූජා කරන්න තමයි ඉතින් මේ හදන්නේ. ඉතින් මට ඔයාලට කියන්න ඕන දෙයක්. ඇත්තටම මම හිටියට මම පන්සලකට ආවත් මම ප්‍රාර්ථනා කරන්නේ මම හැම ආත්මිකම උස වෙලා උපදින්නයි කියලා. මොකද මේ ආත්මේ මම මෙච්චර මිටි උනේ මොකද කියලා මට ඇත්තටම හිතෙනවා. අපි ගිය ආත්මේ කරපු අකුසලයක් මේ ආත්මේ පළ දීල්ද කියලා මට ඇත්තටම හිතෙනවා. ඉතින් මම ගොඩක් තැන්වලදී ගොඩක් අසරණ වෙනවා. ඉතින් මොකද මොන්ඩිසෝරියකට ගියත් අනිත් අම්මලත් එක්ක මම බලද්දි ඇත්තටම මම මිටි. ඉතින් එයාලා මගේ දිහා හරි අමුතු විදිහට බලන්නේ. කියන්නේ නිකන් පොඩි වයසින් ළමයි හදාගෙන වගේ. ඇත්තටම නෑ. මට අවුරුදු 25ක් වෙනවා. ඉතින් දැන් මම හදන්නේ මල් ටික පූජා කරන්න. ඒ මල් ආසනාස් කරනවා. ඒ වස් කරලා තිබුණ නැහැ. ඉතින් ගොඩක් හවස් වෙලා මම හිතන්නේ මේ පන්සලට කට්ටිය එන්නේ. දැන් උතනත් ඉතින් 4:00ට විතර ඇති. ඊට තවත් හවස් මිනිත්යක් නැහැ. අපි මේ පන්සල කොමස් කරලා ගොඩක් හවස් වුණේ. අපි උතන පිරිසුදු කරා. මිදුල නම් අතු ගෑවෙන හාමුදුරුවෝ කිව්වා අතු ගන්න එපා හුළඟ වැඩි බෝකොළ වැටෙනවා වැටි කියලා. ඒ නිසා මල් ආසනාස් කරලා මල් පූජා කරලා දැන් ඔක්කොම කරලි වෙලා අපි යනවා මේ පන්සලේ තියෙන උඩ උමගක්. පුදුම තරම් උඩටම යන්න තියෙනවා. දැන් මේ වෙලාවේ යවුව වැඩි පේන්නේ නැහැ. තියෙන උමකට යන්න. උඩටම ගියාන් පස්සේ මාර ලස්සන view එකක් තමයි පේන්නේ. ඉතින් අර මට නම් ගමක ලස්සනක් වගේ පේන්නේ. අතර මම ගමේ හිටපු කෙනෙක්. මම ඌර්වකේ. ඉතින් ඌර්වක කෙනෙක් මගේ වීඩියෝ එක බලනවා. ඉතින් ටිකක් ස්ථානේ. දැන් මම ඉන්නේ අතර. ඉතින් ලස්සන view එකක් තමයි මෙතන තියෙන්නේ. අර කෝච්චියත් ඈතින් යනවා. ඉතින් ඔය පන්සලේ උමගේ උඩටම ගියාන් පස්සේ තමයි ඔය ටික පේන්නේ. මොන්නේ ඉතින් දන්නේ නැතුව ගොඩක් හැන්ද වුණා. ඉතින් පන්සලේ ගොඩාක් වෙලා අපි කාලය ගත කරා. දැන් ඉතින් අපි දෙන්න ටිකක් වෙලා අතන කතා කර කර ඉඳලා දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඉතින් ගෙදර යන්න කියලා ආවට ගෙදර යන්න වුණේ නැහැ. බබා කෑ ගැහුවා. කියන්නේ අයියේම ලතෝනි තියදී ඇඬුවා. ලතෝනි තියදී ඇඬුවා. චිල්ලම් පාක් යන්න ඕනේ කියලා ශ්‍රී ලංකාවට. පොඩ්ඩක් ඉතින් යාගේ හිත හදන්න ඕන නිසා පොඩ්ඩක් වෙලා ආයව තියාගත්තා. බබාව සෙල්ලම් කරන්න එක්කන් ගිහලා බුදුම කට්ටක් අපි දෙන්න කෑවේ. එයාව ගන්න එකට හොඳටම ඇඬුවා එන්න බෑ කියලා. ඉතින් හැන්ද වෙලානේ. ඊට පස්සේ ඉතින් දවල්ට අපි කාලා ගියාට පස්සේ බුත් කෑවේ නැති නිසා අපි ආවා චායි බොන්න.
Ini bayar kan? Dia nih kayak apa? ඊයේ මට වීඩියෝ එක ඉවර කරන්න බැරි වුණා. අපි චායි බිව්වේ මාතර හුණුකුඩු හන්දියේමයි තියෙන්නේ. ඉතින් මාර රසයි. චායි එකක් මාතර ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් නොබියන්න එපා. බීලම බලන්න ඕන. ඔයාලා අනිවාර්යෙන් ආයිමත් ඇවිල්ලා එතනට ඇවිල්ලා චායි බොනවා. ඔන්න ඉතින් ඔය විදිහට තමයි මගේ ඊයේ දවසේ ඉවර වුණේ. එහෙනම් ඉතින් අපි තව දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට පුසන්නයි පරිස්සමින් ඉන්න.